Bhutani Bhutani Yakagani Yutpari Lana lana kahapula mata pina pila Berita kau ada hamun ni kau tu nanti? ngatan artin artin luar pena mini kino mangi te mini part pena ara dinne kino e pena තුන්දෙනෙක් ඉන්නවා වගේ පේනවා. නිකන් ඊළඟට ඔක ගහක් වෙනවා, කොලක් වෙනවා. මම ලයිට් එක ඔෆ් කරලා දානවා. පේනවද? නලියනවා පේනවද? පේනවද මේ පැත්තේ ඇයි? මොකද කියන්නේ? තනියම පුළුවන් මම මෙතන ඉන්නවා ගිහිල්ලා වරෙල්ලා. උඹලා වැඩකාරයෙක් ඉන්නවා රුපියල් ලක්ෂයක් දෙනවා. දැන් ඵලයල්ලා. දැන් කතික මාමා කියලානේ කියන්නේ. රයිට්. කොහමද? ඊ කතික මාමා. ඔය හෙඩ්ලයිට් ඔෆ් කරපුවම අදින් පේනවා. ඒක තමයි කියන්නේ දැන් නැති වෙන ඔතෙන් ගියම. ඔයාලා මේ ශ්‍රී ලංකාවේ හිටන්නේ. කොච්චර ඈතට යනවා ගානට ඒක අර. ලයිට් එක හොල්මන් උනන්නේ නැති. දැන් කොහොමද? දැන් ඕක නිකම් මොකද්ද එකක් වගේ. අපි ළඟට යනකොට නිකන් ලයිට් කනුවක් හරි මොකක් හරි වෙලා ඕක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. දැන් මොකද කියන්නේ? දැන් තියෙනවද? දැන් නෑ නේද? මම ඒකේ තනියම ඔයාලා එන ගිහිල්ලා එන්න. මගේ ජිප් එක කියන එක නෙමෙයි කතාව තියෙන්නේ. දැන් දෙකක් තිබ්බනේ. දැන් දෙකක් තියනවා මෙතන. එකයි තියෙන්නේ. දෙකක් පෙවුනද නැද්ද? පෙවුණා. ඒක තමයි කියන්නේ. එතකොට දැන් ඔය මම හිටගෙන ඉන්නවා මම යනවා කියලා කියන්නේ. දැන් ඊළඟට ඈතින් උක මත වෙනවා ඔය ඉන්නේ. දැන් වල්ලෙක් විතරයි. දැන් දැක්කද නැද්ද? නෑ අද මේ දැන් මොකද? අද උදේ මට ඔය වගේ සිද්ධිය වුණා මං ඌ ගණන් ගත්තේ නෑ. මිනිස්සෙක් ඉන්නවා වගේ වෙවුණා. ළමෙදී පල්ලෙක්. හින්ද ගණන් ගත්තේ නෑ. දැන් මං එකගේ මං ජිප් එක නවත්තන්න පුළුවන් නම් ගිහිල්ලා එන්න කියලා. එතන නෑ කියලා කට්ටිය කියන මම ඕන කෙනෙකුට ආගම කරලා එක්කෙන්න පුළුවන් ඕන වෙලාව. දෙකක් තිබ්බා එකක්වත් නැතුව ගියා. ඒකේ කේස් එක. ටෝච්චරිය මොකක්ද බං? අර අපි අර අපු ගෑලෙන් ටෝච්චරියක් කරනවා. නෑ. අර නෑ බං මේ ගෙදරක ලයිට් එක තියෙන. නෑ. අර දැන් නැති වුණානේ. නැතුව. හරි නැතුව. මේක ගොල්මනක් තියෙනවා. දැන් ලයිට් එක දාගෙන යන්න බලන්න. දාගෙන යට වෙන්නේ නෑ. පොඩ්ඩයි. ඊ අර අපිට කවුද? ඒක තමයි කියන්නේ. කට්ටිය නම් බුදිනේ. සබඩේ කිටිය. උනාගේ දෙවත්තේ. කොහෙද? අර අතන. කොතනද? ඔයාලගේ ඉනේ? මොකද්ද බිත්තිය ගාව. ඉතින්නේ? මට නෑ දෙන්නේ මෙයා මේ කාගේ හරි ප්ලෑන් එකක් මෙයා. කොහෙද ඉඳගෙන හිටියේ? ඌ වෙන වර්චුවල් වල්වන. කොහෙද? ඒකේ ඔයාලා බහැලා එන්න තිබ්බනේ එහෙනම්. එද්ද? හරි බස් එකට යන්න. ඈ? ඉතින් හරවමු. කොහාටද? කොහෙද දැන් හිටියේ? අර ඔයාලගේ බිත්තිය තියන්නේ. ඔව්. ගේට්ටුව. ෆොටෝ එකක් ගහපන්. ඉවරයි කේස් එක. නෑ වීඩියෝ එකක් අරන් තියෙන්නේ. ගත්තද ඔයා? ඔව්. බලගෙන. ගෙදර ගිහලා ඔක්කොම බලන්න පුළුවන්. මම ගැහුවද? ඔක්කොම අරන් තියෙන්නේ. ඔයාලා ගේ පැත්තට වාහනේ සයිඩ් ගන්නකො. ගියාර මිනිස්සු ඉතින් කියන්න බෑ. අපි අතල් ගත්තා වෙන්නේ පවුල් නෙමෙයි ගන්න. නෑ.
ඒ නෑනේ. නෑ තෝ මට රැක පන්නන්න සාධන්නේ බල්ලෝ. හිටියකෝ. මේවා අත් වෙනුව වගේත් මම දැක්කා මට. හෙඩ්ලයිට් එක. මේවට එන්නේ නෑ මේ ලයිට් නිවන්න. හෙඩ්ලයිට් එක. ලයිට් නිවන්න. ඔය උත්තර හිටි. කොතන? ඔය මේ පිටිය කෙලවරේ. මේ චැනල් එකේ ඔව්. නේ. මොකක් බලන්න. බලන්න හිටියෝ. දැන් හිම පේනව නැති වෙනවා. ඊට පස්සේ තා පල්ලෙහාට යන්න දාන්න අපි. ඔය බලන්න. අර පල්ලෙහාට. අර පල්ලෙහාට හරවලා යනවා. එහාට නෙමෙයි මං කියේ. කෙලින්. මෙහි වැඩ නැහැ ටවුමනේ. මේ වැඩ මේ මෙතන තව ගොම්මනේ තමයි තියෙන්නේ. නෑ අර අතන හිටියේ කවුද කියලා. කොතන? අර මම දැක්කනේ මිනිස්සෙක් ඉන්නවා විතර. කොතන? සුදු තනිම සුදු මේකම සුදු. කොතන හිටියේ? ඔයාලා ගෙදර බිත්තිය තියන්නේ. ඔව්. බිත්තිය කියන්නේ අර පාළු ගෙදර තියන්නේ. ඔව්. අන්නේ ගෙදරට යන්න දැන. පපුව පාරේ ඉඳලා ඒට සයිඩ් වුණා. මං අර ටෝච් එක පෙවුනවා කිව්වෙත් එතන. සයිඩ්ලා දැන් නෑ. උඹලා දැක්කම මන් දැක්කේ. කොහෙද මෙයාලා ගෙදර මේකද? ඕ කොහෙද හිටියේ? ඔය උතන. මෙතන. ඕ දැක්ක වෙන්නේ. නෑ නෑ. ඉතින් මම පිටිපස්ස බලන් හිටියේ ගියෙත් නෑ නේද ඔයවා. මේ බල්ලෙක් නේ. අන්නේ නෙවෙයි මිනිස්සෙක්. ඔයා දැක්කද? දැක්කා. ඔන්න වීඩියෝ එක මම පැත්තට ගත්තද? වීඩියෝ එක බලමුකෝ ගිහිල්ලා. අපරාධය අපිට අර පල්ලෙහාට යන්න තිබේවා. පල්ලෙහා නෑ බං. මට පට්ටාසයි පල්ලෙහාට. පල්ලෙහා වුණා කෝච්චි පාරේ. මේ ජීජී ගාව ඇත්තම දැක්කද? දැක්කා. මේ බලන්න මේ දැන් බල්ලෙක් වගේ මේ මිනිහෙක් වගේ. මෙහෙමයි. මේ බලපන් මේ. අර බල්ලෙක් උස බලන්න ආන් දැන් බල්ලෙක්. මන් දැක්කේ මිනිහෙක් වගේ. මේ හිතව හොල්මන් කේස්. මට නයි දෙන්න ඔක ප්ලෑන් එක. ප්ලෑන් මොනවද බං? ප්ලෑන්. පිස්සු කතා. උඹත් මහම්. ඉතින් බහැලා බල අල්ලමු. හරි. ප්ලෑන් නම් අල්ලමු. ඉන්න කතන්දර ඕනේ හිටියොත් අල්ලනවා. මම බහැලා යනවා. දැන් අර දෙකක් වගේ මිනිස්සු තිබ්බා දැන් තියනව නෑනේ. මේ මං කියන්නේ අර කිව්වෝ ඔයාලා කිව්වා අර පාරේ තියෙන්නේ. ඔව්. ඒ පාරේ දිගයන්කෝ. ඔය පාරණ යන්න බෑ. ඇයි? ඒක බන් සත්තු. කරවන්න දිහා පුතා දිහා පොලිසියට කියන්නේ ආරමුකල්. එම් මිනිහෙක්ද නෑනේ. දැන් දැක්කද? එයා දන්නවද? දැන් බල්ලෙක් කොම් බලන්න. දැන් කොහොමද බලන්න? දැන් තනි කර ඔය ඕකම යම අර සුදු පාර මොකක්ද එක්ක. දැන් ඇතිනේ. ඒ ඊට පිට ආය අපිට හම්බෙන්නේ නැහැ. ඌ මිසි. ජීවිතේ හම්බෙන්නේ. ඉතින් මිනිහෙක් නා අපි හොල්මන් කරනවා. ඒ මිනිස්සෙන් නෝලි පුරන්න බෑ. මේක මාරයි. ඒ මට විතරද අර පල්ලෙහා මොකද සීන් එක පේන්නේ? ඔව්. අර දිලිසෙන බෝඩ් එකක් තියෙන්නේ. ඒ බෝඩ් එකට එහා පැත්තේ මිනිස්සෙක් ඉන්නවා වගේ. ආන් එතන එහා පැත්තේ. අර ඈත පේනවද? හරි. යයියන් අපි මුලා වෙලා වැඩි. දැන් දිගුව වැඩි. වීඩියෝ කරන්නේ ඔක්කොමනේ. ඔව්. අර මං කියව දැන සයිඩ් එකට ඇල්ලුවද කියද්දි. කරාද එතන හිටියා ඔයි. ආයෙ ඌ හම්බෙන්නේ නැහැ. නෑ අයියෝ. දෙපාරයි දැක්කේ. මං ආයේ. මං දැක්කේ එකපාරයි. ඒක හොඳටම දැක්කා රාදනේ සයිඩ් එන හිටන් දැක්. ඔය ඔලි සයිඩ් එන්නේ. ඔව්. ඒ වගේ සයිඩ් වල. බල්ලෙක් වගේ මුලින් දැක්. මේ ඔයාලා ගේ ගාව හරිද? පොඩ්ඩක් අයිනේ නවත්තලා ලයිට් ඕෆ් කරලා චුට්ටක් කරලා තියලා ආයෙ දාමුද බලන්න. මෙතන. ඔව්. එතන තමයි මං දැක්කේ. නෑ. මෙතන තමයි දත් අතුරු ගහනවා. එතකොට ඔයා දැක්කද? ඉතින් තුන් පාර කරුණාවේ නැත්තම් ඩීසල් පුච්චනවා. ඉන්ජිනේර අර මං දැක්කේ කොහෙද දැක්කද? මම දැක්කම කිව්වේ. ඒකට මේක බොරුවක් නෙවෙයිනේ.
මක් නෙමෙයි ඒකෙන්. එන්න එක ප්‍රශ්න වැඩි වෙන එකන වෙන්නේ. දවසින් දවසට අපි දකින්න එක එක වුණ. අපි ඔයාලා ගෙදරට යන්න. අපේ ගෙදරට ඔව්. අර කට්ටිය හිටියදී නෑ. ඒ මිනිස්සේ අඳගෙන ඉන්න මේ ඔයාලා ගෙදර කැමරා නැද්ද? නෑ. ඒ මිනිස්සේ අඳගෙන ඉන්නපු කිට් එක යටියට ඔයා දම්මපු කෙනෙක් නම් ඔයාලා ගෙදර එයා ඉන්න ඕන. හරිද? මම කොහොමද දාන්නේ? හරිද? නෑ මං කියන්නේ එහෙම අපි හිතමු මේ එහෙම. ගමෙන් ඉන්න බේරු ඉඳියෝ මම කරන්නේ බෑ. හරිද? එහෙනම් දැන් අපි ඔයාලා ගෙදර ගියාට පස්සේ ඌ ගමේ ඉන්න මිනිස්සු සාමාන්‍ය විදිහට ඉන්න ඕන. එක්කෙනෙක්වත් අර කිට් එක ගහගෙන ඉන්න බෑ. මොකද ඊට කියන්නේ? තනි කර මුළු ඇඟම සුදු. නෑ. ඔව්. ඇඟිල්ලක්වත් සුදු නැතුව නෑ. මුළු ඇඟමම සුදු. සුදුම සුදු නිකන් මමි